ආයුබෝවන් පුංචි නිවේදිකාව YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටම ඔයාලා හැමෝම පුංචි නිවේදිකාව YouTube channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න ඔයාලට මතක ඇතිනේ මම ඔයාලට කලින් ගෙනාපු වීඩියෝ එකේ මම කරපු වැඩසටහන මම ඔයාලට ඒක කරේ රාජ්‍යලියා ගැන නේද යාළුවනේ. මම මේ වීඩියෝ එකේ කිව්වා මතකද යාළුවනේ මේකේ කොටස් 5ක් තියෙනවා කියලා. ඒකේ කොටස් 5 දෙවෙනි කොටස තමයි මම අද කියන්න යන්නේ. මම කලින් වීඩියෝ එකේ නෑ පළවෙනි කොටස. ඒ දෙවෙනි කොටසේ මාතෘකාව තමයි යාළුවනේ කුණාටුව පවා Tamanගේ වාසියට හරවා ගැනීම. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මං ඉතින් යාළුවනේ ඔයාලට ඒකේ මාතෘකාව කිව්වනේ. අපි හැමෝම දන්න කාරණාවක් තමයි නේද යාළුවනේ ඒක. ඉතින් මේ රාජාලියා කුණාටුව පවා Tamanගේ වාසියට හරවා ගනිමින් එක් නොයෙකුත් අභියෝග වලට මුහුණ දෙනවා. ඒ වගේම ඒ රාජාලියා කුණාටුව ඉදිරියේ කිසිවකටත් පසුබසින්නේ නැහැ. ඒ වගේම කුණාටුව තුලදී හමන සුලගේ වේගය භාවිතා කරමින් මේ රාජාලියා Tamanගේ ගමන පහසුවෙන්ම ගමන් කරනවා. යාළුවනේ ඌ ඇහි වලාකුළු වලටත් ඉහළින් ගමන් කරමින් Tamanගේ ඉලක්ක වෙත ගමන් කිරීමට තරම් උත්සාහයක් මේ රාජාලියා දරනවා. ඉතින් යාළුවනේ මේ වගේ කරුණු අපේ ජීවිතයට ආදේශ කළොත් කොහොම තියෙයිද? අපි එහෙනම් දැන් ඒක බලමු. අපිට යාළුවනේ ජීවිතේ යම් බාධා එනවා නේද යාළුවනේ? අපි ඒ බාධා අභියෝග විදිහට අරගෙන ඒ අභියෝග වලටත් අභියෝග කරමින් අපි ඉන්න ඕනේ. මේ ටික බලන්නකෝ යාළුවනේ. අද හරි රස්නේ. අද හරි සීතලයි. තනියම වැඩ කරන්න බෑ. අද බෑ හෙට කරනවා. ඕන් ඔය වගේ කරුණු වලින් අපේ අභියෝග වලින් පලා යන්න අපි උත්සාහ කරනවා නේද යාළුවනේ? මම නම් හිතන්නේ යාළුවනේ සතෙක්වත් මේ රාජාලියා මනුෂ්‍ය සිතට වඩා ඉහළින් සිටිනවා. ඒ බවට මගේ මතයකුත් තියෙනවා. ඉතින් යාළුවනේ අපිත් මේ රාජාලියා වගේ වෙන්න උත්සාහ කරමු. අපිට අපගේ ඉලක්ක වෙත යන්න අමාරු නැහැ. අමාරුයි හැබැයි අපි හොඳට උත්සාහ කරලා පාඩම් වැඩ කරලා හිටියොත් අපිට අපගේ ඉලක්ක වෙත යනවා කියන එක එච්චරම අමාරු නැහැ. හැබැයි පාඩම් කරන්නේ නැතුව කම්මැලිව හිටියොත් අපිට අපගේ ඉලක්ක වෙත යන එක හීනයක් වගේ. එහෙනම් යාළුවනේ මං හිතන්නේ නැති මං ගෙනාපු වීඩියෝ එකෙන් ඔයාලා ලොකු දෙයක් ඉගෙන ගත්තා කියලා. ඔන්න එහෙනම් යාළුවනේ තව කොටස් 3ක් තියෙනවා. ඒ කොටස් 3ත් මං ඔයාලට ඊළඟ දවසේ අරන් එන්නම්. ඒ කොටස් 3 ඔයාලට දැනගන්න ඕනේ නම් මගේ channel එක subscribe කරලා like කරලා තවත් කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඔන්න එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.